අම්මා එන්න ෆෝන් එංග අම්මගේ ෆෝන් එක කොහෙද right දැන් ඔය ඔෆිස් එක වැඩ කරන කෙනෙක් නම් excuse me නිමාලි එන්න documents එංග එන්න documents එංග මගේ documents ටික කොහෙද එන්න ID එංග right මගේ ID එක කොහෙද උංගඩ ඌරෙංග උංගඩ කියන්නේ පුතා ඔයාගේ ඌර කියන්නේ ගම උංගඩ ඌරෙංග ඔයා ගම කොහෙද දැන් සාමාන්‍යයෙන් අම්මාගේ රූම් එක අම්මාගේ ඔෆිස් එක තාත්තාගේ කාර් එක right අර කතා කරනවා නේද දැන් සිංහල භාෂාවේ අම්මාගේ හරි පුතා දැන් මෙතන අම්මාගේ තාත්තගේ මල්ලිගේ නංගිගේ බාප්පගේ පුංචිගේ මුත්තගේ ඕන එකක් අපි කියනවනේ දැන් මේ ගේ શબ્දයේ වෙනුවට දෙමළ භාෂාවේ දානවා ඩ શબ્දය අම්මාගේ වෙනකොට අම්මාඩ හරි අම්මාඩ ගේ શબ્දය වෙනුවට බබා භාවිතා කරනවා ඩ කියන එක දැන් සාමාන්‍යයෙන් අපි සිංහල කතා කරනකොට මගේ අම්මා නම ප්‍රේමලතා තාත්තා චන්ද්‍රපාල right අම්මා ගම යාපනය එහෙම කතා කරන්නේ නැහැ යාපනය කියලා කියන්නේ right දෙමළ භාෂාවේ යාල්පාණම් right යාල්පාණම් මොන පාණම්ද right යාල්පාණම් කියලා කියන්නේ යාපනය right මෝල් පාණම්ද යාල්පාණම් හරි දැන් යම්කිසි පුද්ගලයකට සම්බන්ධයි අයිති කියන්නේ සිංහල භාෂාවේ ගේ શબ્දය භාවිතා කරනවා හරි එතකොට දෙමළ භාෂාවේ මේ ගේ શબ્දය වෙනකොට පුතා භාවිතා කරනවා ඩ දැන් එක්සැම්පල් එකක් විදියට බබා මේ බලන්න right දැන් තාත්තගේ හරි තාත්තාගේ කියනකොට අපි දන්නවා දැන් ගේ શબ્දය වෙනුවට දෙමළ භාෂාවේ බබා දානවා ඩ right නේ අප්පාඩ හරි next one right අක්කාගේ right අක්කාඩ right අක්කාඩ ෆෝන් චාර්ජර් අක්කගේ ෆෝන් චාර්ජර් එක අක්කඩ අක්කගේ රූම් එක right අයියාගේ පුතා අයියාට කියනවා දෙමළ භාෂාවෙන් right අන්නා කියලා හරි එතකොට අයියාගේ වෙනකොට right ගේ શબ્දේ වෙනුවට දාන පුතා අපිට අන්නා right අන්නාඩ දැන් අපි කියන්නේ නේ අයියා කාර් කියලා කියන්නේ අයියාගේ කාර් එක right මගේ තාත්තා නම සෝමපාල එහෙම කියන්නේ තාත්තාගේ නම සෝමපාල හරි ඒ කියන්නේ යම්කිසි පුද්ගලයකට සම්බන්ධතාවය හඟවලා කතා කරනවා දැන් ඔයාලට පැහැදිලි අම්මාගේ right අම්මාඩ තාත්තාගේ අප්පාඩ right අක්කාගේ අක්කාඩ අයියාගේ අන්නාඩ සිංහල භාෂාවේ ගේ શબ્ද වෙනකොට ඩ කියන එක දානවා. දැන් කලින් ලෙසන් වලත් මම ඔයාලට කියලා දුන්නා right. normally අපි ගත්තොත් එහෙම right. දැන් මගේ කියලා කියනවනේ. මගේ right. මගේ ඔෆිස් එක right. මගේ ඉස්කෝලේ right. මගේ කාර් එක right. මගේ ෆෝන් චාර්ජර් එක. බබා මගේ කියලා කියනව නේද? මගේ කියනකොට දෙමළ භාෂාවෙන් අපි භාවිතා කරන පුතා මගේ කියනකොට හරිද පැටියෝ එන්න කියන එක භාවිතා කරනවා. දැන් දෙමළ භාෂාවේ කතා කරන විදියයි ලියන විදියයි දෙකක් නේ. දැන් ලිඛිත භාෂාවේ නම් එන්නදු කියලා කියනවා. එන්නදු පුත්තහම මගේ පොත එන්නදු කාර් මගේ කාර් එක. එන්නදු ඔෆිස් මගේ ඔෆිස් එක. ඒ ලිඛිත භාෂාවේදී කතා කරනකොට දෙමළ භාෂාවේ වචන වෙනස් වෙනවා. මගේ කියන්නේ එන්න. දැන් සාමාන්‍යයෙන් අපි සිංහල කතා කරනකොට බබා චුට්ටක් එන්නකෝ කියලා කියනවා නේද? චූටි බබාලාට එහෙම. අම චුට්ටක් එන්නකෝ right. කචුටක් එන්නකෝ අත දික් කරලා එන්න කියන්න ඕනේ. එන්නකෝ right. බබා එන්නකෝ අත දික් කරලා කියන්න ඕනේ. ඒක මහින්ද රාජපක්ෂ යුද්ධ දිනලා වගේ අත දික් කරන් ඉන්නවා වගේ නෙවෙයි. එන්න කියලා කියන්නේ මගේ. හරි? එන්න කියන්නේ මගේ. පුතා ඔයාගේ කියනකොට right. ඔයාගේ කියනකොට උංගඩ කියන එක භාවිතා කරනවා. මොංගඩද? උංගඩ. උංගඩ ෆෝන් චාර්ජර් ආගේ ෆෝන් එක. උංගඩ ડોකියුමන්ට්ස් ආගේ ડોකියුමන්ට්ස් ටික. උංගඩ ID ආගේ ID එක. උංගඩ ස්කූල් ආගේ ස්කෝලේ. උංගඩ ඔෆිස් ආගේ ඔෆිස් එක. right? දැන් අම්මාගේ කියනකොට අම්මාඩ ගේ શબ્ද වෙනුවට ඩ කියන එක දානවා. තාත්තාගේ අප්පාඩ. අක්කාගේ අක්කාඩ. අයියාගේ අන්නාඩ right මගේ එන්න right එන්න ෆෝන් මගේ ෆෝන් එක right එන්න පෙන් මගේ පෑන right එන්න පුත්තහ මගේ පොත එන්න ස්කූල් මගේ ස්කෝලේ right උංගඩ පර්ස් උංගඩ ID උංගඩ ડોකියුමන්ට්ස් දැන් සාමාන්‍යයෙන් අපි සිංහල භාෂාව කතා කරනකොට සමහර ඉංග්‍රීසි වචන කතා කරනවානේ බස් එකට නැගලා කියන්නේ නැහැ මට මේ ප්‍රවේශ පත්‍රයක් දෙන්න කියලා ටිකට් එකක් දෙන්න කියලා නේ කියන්නේ කොහෙද යන්නේ මම මේ වැසිකිළියට යනවා කියන්නේ වොෂ්රූම් එකට යනවා ටොයිලට් එකට යනවා එතකොට දෙමළ කතා කරනකොට සාමාන්‍ය මේ පොදු වචන දාලා කතා කරන්න පුළුවන්
right දැන් මගේ කියන්නේ බබා එන්නනේ එන්න right මගේ එන්න මගේ මොංගඩද එන්න මගේ එන්න பேர் චන්ද්‍රපාල උංගඩ பேர் ප්‍රේමලතා බලන්නකො ඉස්සර සිංහල නම හරිම ලස්සනයි ප්‍රේමලතා නම කියද්දිත් ආදරේ හිතෙනවා හරි එන්න අම්මාඩ பேர் දයාවති මගේ අම්මාගේ නම දයාවති එන්න අප්පාඩ பேர் චන්ද්‍රපාල මගේ තාත්තාගේ නම චන්ද්‍රපාල right එන්න ඔෆිස් මගේ ඔෆිස් එක එන්න ස්කූල් මගේ ඉස්කෝලේ right එන්න අම්මාඩ ඌර් යාල්පානම් මෝල්පානම්ද යාල්පානම් පුතා යාපනයේදී කියනවා දෙමළ භාෂාවෙන් යාල්පානම් කියලා මගේ අම්මාගේ ගම යාපනයේ දැන් මගේ එන්න අම්මාගේ බබා ගේ શબ્දේ වෙනුවට භාවිතා කරනවා මොකද්ද ගේ શબ્දේ වෙනුවට භාවිතා කරනවාද right එන්න අම්මාඩ ඌර් යාල්පානම් right පැහැදිලිද right මගේ තාත්තාගේ නම එන්න අප්පාඩ පියර මගේ අයියාගේ කාර් එක මගේ බබා මොකද්ද කියන්නේ මගේ එන්න අයියාගේ අයියාට කියන අන්නා ගේ සම්බන්ධතාවය හඟවන්න අපි දානවා බබා මොකද්ද සිංහල භාෂාවේ ගේ શબ્දේ වෙනුවට දානවා දෙමළ භාෂාවේ පුතාට අන්නාඩ කාර් මගේ අයියාගේ කාර් එක එහෙනම් හොඳට මතක තියාගන්න මේ ගේ શબ્දේ වෙනුවට අපිට දෙමළ භාෂාවේ ඩ කියන එක භාවිතා කරන්න පුළුවන් right දැන් එංග කියලා කියන්නේ කොහෙද right කොහෙද මේක ප්‍රශ්නවාචී පදයක් හරි එංග කියලා කියන්නේ කොහෙද right right එංග කියන්නේ කොහෙද දැන් මම කීවා ඉංග්‍රීසි භාෂාවේ කතා කරන සමහර වචන දෙමළ භාෂාවේ දාලා කතා කරන්න පුළුවන් පැටියෝ එංග කියන්නේ කොහෙද හරි කොහෙද right දැන් මම පැහැදිලිව කියලා දුන්නා ඔයාගේ කියනකොට බබා right ඔයාගේ කියනකොට භාවිතා කරනවා right ඔයාගේ කියනකොට උංගඩ right උංගඩ දැන් එංග කියලා කියන්නේ මෙන්න මේක වැදගත්ම පොයින්ට් එක එංග කියලා කියන්නේ කොහෙද right උංගඩ ෆෝන් චාර්ජර් එංග වගේ ෆෝන් චාර්ජර් එක කොහෙද උංගඩ ඔෆිස් එංග වගේ ඔෆිස් එක කොහෙද මචං උංගඩ ස්කූල් එංග මචං වගේ ස්කූල් එක කොහෙද right උංගඩ කාර් එංග වගේ කාර් එක කොහෙද බබා මගේ කියලා කියන්නේ එන්න right දැන් සිංහල භාෂාව විස දෙමළ භාෂාව එකිනෙකට සමාන වෙච්ච වචන අනන්ත අප්‍රමාණ තියෙනවා හරි මුදලාලිට මුදලාලි කියලාමයි කියන්නේ හරි right සීනි වලට සීනිමයි සෙරෙප්පුවට සෙරෙප්පු කියලා කියනවා හරි දැන් ඔයා හිතන්න right අම්මා right අම්මට දෙමළ භාෂාවෙන් අම්මමයි කියන්නේ සිංහල භාෂාවෙන් අම්මා කියලා තමයි කියන්නේ මුස්ලිම් අය නම් කියන්නේ උම්මා කියලා right උම්මා කියලා කියන්නේ හාදුවට right හරි සිංහල භාෂාවේ සහ දෙමළ භාෂාවේ වචන ගොඩක් සමානකම් තියෙනවා හරි right අම්මා මගේ ෆෝන් එක කොහෙද දැන් කොහොමද මේක ටැමිල්ලට පරිවර්තනය කරන්නේ පැටියෝ මගේ කියලා කියන්නේ එන්න අම්මට අම්මමයි කියන්නේ අම්මා එන්න ෆෝන් right දැන් සිංහල කතා කරනකොටත් ෆෝන් කියන එක භාවිතා කරනනේ අම්මා මගේ ජංගම දුරකථනය දැක්කද අහන්නේ නැහැ නේ right මොන මගුලක් අස්සේ දැම්මත් දන්නේ නැහැ එහෙම කියන්නේ නැහැ හරි ෆෝන් කියලා කියන්නේ ඔයා කඩේට කියලා කියන්නේ නැහැ නේ මුදලාලි මගේ ජංගම දුරකථනය 99 අන්තර්ජාල කාඩ් එකක් දාන්න කියලා පිස්සෙක් කියලා හිතේ ඒතකොට ෆෝන් කියන වචනේ දෙමළ භාෂාවේ භාවිතා කරන්න පුළුවන් අම්මා එන්න ෆෝන් එංග අම්මාගේ ෆෝන් එක කොහෙද right දැන් ඔයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් excuse me නිමාලි එන්න ඩොකියුමන්ට්ස් එංග මගේ ඩොකියුමන්ට්ස් ටික කොහෙද එන්න ID එංග right මගේ ID එක කොහෙද උංගඩ ඌර් එංග උංගඩ කියන්නේ පුතා ඔයාගේ ඌර් කියන්නේ ගම උංගඩ ඌර් එංග ඔයා ගම කොහෙද උංගඩ ස්කූල් එංග ඔයාගේ ස්කෝලේ කොහෙද මේ එංග කියලා කියන්නේ කොහෙද right එන්න ෆෝන් එංග එන්න ඩොකියුමන්ට්ස් එංග එන්න ID එංග එන්න කාර් එංග and a phone charger ring right